වීඩියෝ එක අපි වල්හල්ලා වලට ගිය ට්‍රිප් එකක් ගැන. වල්හල්ලා වලට මෙල්බර්න් වල ඉඳන් පැය 2ක වගේ දුරක් තමයි තියෙන්නේ. මේක හිස්ටොරිකල් ටවුන් එක. ඔයාලට ඩේ ට්‍රිප් එකක් යනවා නම් මෙහෙට යන්න පුළුවන්. ඔයාලා වල්හල්ලා යද්දී ටිකක් උදෙන්ම යන්නේ try කරන්න. මොකද මේ village එක හැමදේම වගේ 3ට 3:00 විතර වහනවා. මොකද මේ විලේජ් එකේ පවුල් 20ක් වගේ තමයි ජීවත් වෙන්නේ. ඔයාලා යන ටයිම් එකත් එක්ක ඔයාලා මොනවද බලන්න යන්නේ කියලා ප්ලෑන් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ ටයිම් ස්ලොට්ස් වලට අනුව ඔයගොල්ලන්ගේ ට්‍රිප් එක ප්ලෑන් කරගන්න පුළුවන්. පැය 2ක් විතර ඩ්‍රයිව් කරපු හින්දා අපි මුලින්ම ගියා කැෆේ එකකට කොෆි එකක් බොන්න. මේ කැෆේ එක ඇත්තටම ගොඩක් ලස්සනයි. අපි මුලින්ම බලන්න ගියේ ගෝල්ඩ් මයිනින් ටුවර් එකක්. ඒකෙදි ඔයාලට ටයිම් ස්ලොට්ස් තියෙනවා. මට මතක විදිහට අපි ගියේ 12:30 එකේ. ඒ වගේ පැය 2කට වගේ යාළගේ ටුවර්ස් තියෙනවා. හැබැයි මේකත් ඔගොල්ලෝ උදෙන්ම යන තරමට තමයි හොඳ. අපි ටිකට් එක ගත්තට පස්සේ ඒගොල්ලෝ සේෆ්ටි හෙල්මට් එකක් අපිට යූස් කරන්න කියනවා. ඒ වගේම එතන තියෙනවා පොඩි මියුසියම් එකක්. අපි ඇතුළට යන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ විස්තර කරනවා කොහොමද මේ ටුවර් එක වෙන්නේ කියලා. මේක ඇතුළේ ටිකක් සීතලයි. ඔයාලා ජැකට්ස් තියෙනවා නම් අනිවාර්යෙන්ම දාගෙන යන්න. මොකද එළියට වඩා ඇතුළ ගොඩක් සීතලයි. මොකද අපි පොළව යට යන හින්දා. ගෝල්ඩ් මයිනින් ටුවර් එකකට අපිට පැයක් වගේ කාලයක් ගත වුණා. ඒ අනුව ඔයගොල්ලන්ගේ ප්ලෑන් එක හදාගන්න. ඊට පස්සේ අපි ගියා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් බලන්න. මේකට අපිට ටෝටලි පැය 2ක් විතර ගියා. පොළොව මට්ටමේ ඉඳන් ගොඩක් කුසින් පිහිටලා තියෙන ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක්. මේ ගමන නම් හරිම ටයර්ඩ්. ඒ හින්දා ඔයගොල්ලෝගේ ටයිම් එක අනුව හිතන්න ඔයාලා මේ ග්‍රවුන්ඩ් එක බලන්න යනවද කියලා. ඩේ ට්‍රිප් එකක් නැතුව ඔයගොල්ලෝ මෙහෙ නවතින්න එනවා නම් මෙහෙ කැම්පින් සයිට්ස් දෙකක් තියෙනවා. මේ කැම්පින් සයිට් එක ෆ්‍රී. මම ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්න යන කැම්පින් සයිට් එක නම් ඔයගොල්ලෝ බුක් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ගියේ වල්හල්ලා ස්ටේෂන් එක බලන්න. මේකේ ට්‍රේන් එක අපිට බුක් කරන්න පුළුවන් ටුවර් එකක් යන්න. ඒකේ ටයිම් ස්ලොට්ස් තියෙනවා. ඒ හින්දා මේ දේවල් ඔයාලා දවස ප්ලෑන් කරද්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න. අපිට ටයිම් එකක් තිබ්බේ නැහැ ට්‍රේන් එකේ ටුවර් එක යන්න. ඔයාලා වල්හල්ලා ඉඳන් මෙල්බර්න් එද්දි මෙතන නවත්තන්න අමතක කරන්න එපා. මෙතන නම් ගොඩක්ම ලස්සන තැනක්. ගොඩක් අය පික්නික් ඇවිල්ලා නාලා කාලා යනවා. ඇත්තටම මේ වතුර පාර මාරම පිරිසිදුයි. අපි එදා නාන්න රෙඩි වෙලා ගියේ නැති හින්දා අපිට පොඩි දුකකුත් තිබ්බා නාගන්න බැරි වුණ හින්දා. Thank you for watching. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.